අනපත්තු කළා. දවස් 7ක් බුදුරජාණන් වහන්සේට පහන් පූජාව සිද්ධ කළා. ඒ පිනෙන් තමයි අපේ බුද්ධ ශාසනයේ දිවසින් අග්‍ර කෙනා බවට පත් වුනේ. පහන් පූජාවේ ආනිසංස තමයි ඇස් ලැබෙනවා. පුණ්‍ය විපාකයක් විදියට දිවස් ලැබෙනවා. පහන් පූජාවේ ආනිසංස. ඊට පස්සේ ඉස්සර බුදුරජාණන් වහන්සේගේ ස්තූපේ වටා පහනක් අරන් රැය එළි වෙනකල් සක්මන් කළා තිනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ සංසාරේ. ඒ පිනට තමයි මේ බුද්ධ ශාසනයේ දිවැසිලාභින් අතර අග්‍ර වුණේ. දිවැසිලාභින් අතර අග්‍ර භික්ෂුණියක් ඉන්නවා. ඒ භික්ෂුණීන් වහන්සේ සංසාරේ කළා තියෙන්නේ මම හිතේ සකුලා කියලා නම. ඒ භික්ෂුණීන් වහන්සේ සංසාරේ කළා තියෙන පින තමයි පහන් පූජාව. එයින් තමයි දිවැස ලැබුණේ. එච්චර විපාකයි. තෙරුවන් සරණයි හැමෝටම. අපටත් ඒ උතුම් ආලෝක පූජාවක් කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. සදෙව් අරණ පිච්චමල් වත්ත සහ විහාරස්ථානය වෙනුවෙන් විශාල විදුලි වියදමක් යන බැවින් එය අඩු කර ගැනීම සඳහා සෝලා පද්ධතියක අත්‍යවශ්‍ය කාරණාවක් මතුවී තිබෙනවා. ඉතින් ඒ සෝලා පද්ධතියක් සවි කිරීම තුළින් ස්වාමීන් වහන්සේට ඉතා පහසුවෙන් ඒ පිච්චමල් වත්තට අවශ්‍ය වතුර මෝටර් ටිකද ඒ අවශ්‍ය ආලෝකයේද ඒ වගේම විහාරස්ථානයට අවශ්‍ය ආලෝකයේද ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් අපි ඔක්කොමලාම එකට එකතු වෙලා මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සඳහා දායක වෙමුයි කියලා ආරාධනා කරනවා. හැකියාව තියෙන හැමෝම මේ සඳහා සිත් පහළ වේවායයි ප්‍රාර්ථනා කරනවා. කිලෝවොට් 5ක සෝලා පද්ධතියක් අනුරාධපුරේ සවි කිරීමට ඇස්තමේන්තු ලැබිලා තියෙන්නේ ලක්ෂ 8.75ක වගේ මුදලක්. ඉතින් අපි ලක්ෂ 8.75ක මුදල කොටස් 50කට කඩලා දායක වෙන්න පුළුවන් හැමෝගෙන්ම දායකත්වය බලාපොරොත්තුවෙන් ඒ වගේම කොටසක දායකත්වය ලබා ගැනීමට නොහැකියාවක් තියෙනවන රුපියල් 100කින් හරි කමක් නෑ මේ උතුම් ආලෝක පූජාවට දායක වෙන්න. ඒක ඔබලාට කරගන්නා ලොකු කුසලයක්. මොකද මේ පිච්චමල් වත්තෙන් හැමදාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයට පිච්චමල් පූජා කරනවා. ඉතින් ඒ වගේම සිල් ගුණදම් පුරණ ස්වාමීන් වහන්සේලාට යහපතක් හැදෙන ස්ථානයක්. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා පුළුවන් නම් මේ පුළුවන් ආකාරයට දායක වෙන්න කැමති පින්වතුන් මේ උතුම් ආලෝක පූජාවට දායක වෙන්න. මේ උතුම් කුසල කර්මය චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා කියලා අපි හැමෝටම ප්‍රාර්ථනා කරනවා.